හැමදාම මෙතනට එනකොට මට නම් අර සාල්වි සහෝදරයා කිව්වා වගේ මුලින්ම පුෂ්පයන්ටි මට නම් මතක් වෙන්නේ මෙතන අපි කරපු කොට්ටාශ සභාව තමයි. මෙතන අපි පොඩි හට් එකක් ගහලා මං හිතන්නේ මමත් ටිකක් ආධුනිකයි ඒ වෙලාවේ මේ කොට්ටාශ සභාවල ලොකුවට අපි අමතලා නෑ එතකොට පිරිස. හැබැයි මම සහභාගී වුණ මං හිතන්නේ මුල්ම කොට්ටාශ සභාවක් තමයි මෙන්න මේ ගංගපහළ අපි කරපු කොට්ටාශ සභාව. ධර්මයයි වාට මතක ඇති මෙතන ටෙන්ට් එක ගහලා අපි ඉඳද්දී 6 වෙනකොට කාටවත් මෙතන ඉන්න බෑ. මම මේ කතාව යන තැන කියනවා. කාටවත් මෙතන ඉන්න බෑ. ඇයි අපේ කතාවල තියෙන ගැටලු නිසාද නැහැ. හේමන්ත් සහෝදරයි මායි අල්විස් සහෝදරයි අපේ මෙතනින් සහෝදරලා ඉතාමත්ම ලස්සන කතා ටිකක් කරනවා. හැබැයි කාටවත් ඉඳගෙන ඉන්න බෑ. ඇයි? මෙතන ඉන්න ඔක්කොමලා දන්නවා. කරු සහෝදරය පෙන්නනවා. මధుර ප්‍රශ්නේ. ජපාන් ජබරත් එක්ක බැඳිලා තිබ්බ මధుර ප්‍රශ්නේ. මේකට හැබැයි විසඳුමත් කොට්ටාශ සභාවෙන්ම ගන්නවා. කොට්ටාශ සභාව හදනවා. ටික දවසකින් එකතු වෙලා ලියුමක් දානවා නගර සභාවට. ශ්‍රම දානයක් ඇති කර ගන්නවා. ශ්‍රම දානේ ගංග පහළ ඔතන සුද්ධ කරනවා. මధుර ප්‍රශ්නේ අපිට ටික කාලයකට විසඳ ගන්න පුළුවන් වුණා. ඕක තමයි ගමේ බලය කියන්නේ. ඔය බලය තමයි අපි ඉස්සරහට මෙන්න මෙතනට නැවතත් ගේන්න බලන්නේ. ඉතින් මේවා අරුම පුදුම දේවල් නෙවෙයි. ඇත්තට මම හරි කැමතියි අපි සමහර සංවාද වලට ගියාම කෙලින්ම අහන්නේ දැන් ඕගොල්ලන්ගේ කැම්පේන් එකකින් ඕගොල්ලෝ මොකද්ද කරගෙන යන්නේ මේ දවස් ටිකේ වැඩ කරගෙන යනවද අලුතින් වැඩ පටන් ගත්තද කියලා. මම හැමදාම කියනවා අලුතින් වැඩ පටන් ගත්තේ නැහැ කියලා. අලුතින් කියලා වැඩ පටන් ගන්න ඕනේ නෑනේ සහෝදරි. හැමදාම අපි ජනතාවත් එක්ක වැඩ කරගෙන යනවා නම් ආයේ අලුතින් කියලා මේ ඡන්දයක් ඉලක්ක කත කරගෙන අලුතින් කියලා දෙයක් කරන්න නැහැ. මම හිතන්නේ මෙතන වේදිකාවේ ඉන්න සියලුම සහෝදර සහෝදරියෝ එහෙම තමයි. මෙතන ඉන්න හැම කෙනාම ඔබ දන්නවා මැතිවරණයක් තිබ්බත් නැතත් මෙතන ඉන්න ජනතාව වෙනුවෙන් කැප වෙලා වැඩ කරන පිරිසක් තමයි අද දවසේ අපිත් එක්ක මේ වේදිකාවේ එකතු වෙලා ඉන්නේ. ඉතින් අපිට හරිම ආඩම්බරයි. මේ වේදිකාවේ ඉන්න සහෝදරත්වය ගැන අපිට ලොකු ආඩම්බරයක් තියෙනවා. මම හිතන්නේ මේ වෙලාවේ අපිත් එක්ක විශේෂයෙන්ම අද මෙතනට අපිට විශේෂිත සහෝදරයෙක් අපිත් එක්ක එකතු වෙනවා. දීර්ඝ කාලීනව අපිට දේශපාලන නායකත්වයක් දුන්න අපි හැම කෙනාම ගොඩක් ආදරය කරන චරිතයක් අපේ බිමල් සහෝදරයා අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් ආදරයෙන් බිමල් සහෝදරයාව පිළිගන්නවා. ආයුබෝවන් බිමල් සහෝදරයා. බිමල් සහෝදරයා අපි කතා කර හිටියේ කතා ගොඩක් ගිහිල්ලා ඉවරයි. බොරැල්ලේ අපේ හේමන්ත් සහෝදරයා, අපේ ලක්මාලි සහෝදරී, අපේ නජිත් සහෝදරයා, අල්විස් සහෝදරයා ඉස්සරහට වෙන්න තියෙන වැඩ ගැන ගොඩක් කතා කරා. හැබැයි අපි දැන් කතා කරන්නේ දැන් තියෙන තත්ත්වය ගැන. ඉතින් අපි කැම්පේන් වලට ගියාම අපි ඔය ඉන්ටර්විව් වලට ගියාම ගොඩක් අහන දැන් ඕගොල්ලෝ මොකද්ද කරන්න කියලා. අලුතින් මොකද්ද කරන්න කියලා. මං හිතන්නේ අලුතින් නෙවෙයි අපි හැමදාම මේ කරගෙන යන වැඩ ටික තමයි අපි ඉස්සරහට කරගෙන යන්න ඕනේ. ඒක අපි තහවුරු කරගන්න ඕනේ. මොකද දැනට මෙන්න මේ සාකච්ඡා ටික දැනට වෙන වැඩ ටික වෙන්නේ අපි ප්‍රජානායක හැටියට අපි මේ ගමේ ඉන්න සහෝදර සහෝදරයෝ හැටියට එකතු වෙලා කරන වැඩේ. හැබැයි මේ වැඩේට යම්කිසි බරක් තියෙන්නේ අපිට බලය තිබ්බොත් තමයි. අපේ ධර්මය අයියා කරන වැඩේට ඔහු മന്ത്രി වෙලා ඒක කරනකොට නේද ධර්මය අයියේ ඔය කරන වැඩ ටික മന്ത്രി වෙලා කරොත් අන්න එතන අපිට බරක් තියෙනවා. අපේ මනෝහරි සහෝදරි දැනට කරගෙන යන ප්‍රජා නායකයෙක් හැටියට කරගෙන යන වැඩ ටික කරගෙන ඉස්සරහට යන්නේ. ඇත්තට මෙයාට බලය තිබ්බම මං හිතන්නේ එතනින් තමයි අපිට ලොකු පිම්මක් පනින්න පුළුවන්. ඉතින් අපි දන්නවා මෙතන මේ බලය ගන්න අවුරුදු ගණනාවක් තිස්සේ ගොඩ දෙනෙක් වැඩ කරලා තියෙනවා. දැන් අද වගේ දවසක අපි නැවතත් එකතු වෙලා කියන්නේ අපි ඡන්ද දෙකකට මීට කලින් වෙහෙස් වුණා. අපි දන්නවා කලින් ඡන්ද දෙකට විශේෂයෙන්ම මෙතන ඉන්න සහෝදර සහෝදරයන් හැම රැස්වීමකට ආවා. අපේ තියෙන හැම වැඩකටම සම්බන්ධ වුණා. ගමේ කෙනෙක්ට ප්‍රශ්න තියෙනවා නම් අපේ දැන් සම්බන්ධීකරණ කාර්යාලයක් තියෙනවා. මම හිතන්නේ මෙතන ඉන්න සහෝදර සහෝදරයෝ හැමදෙනාම දන්නවා. ඒ කාර්යාලයට එනවා අපිත් එක්ක ඕගොල්ලෝ දන්න කරන කට්ටියත් එක්ක එනවා ප්‍රශ්න අරගෙන ලියුම් අරගෙන. මයිකල් අයියා හැමදාම එතන ඉන්නවා.
ජයන්ත සහෝදරයා ඉන්නවා. අපේ නේද? සහෝදරවරු හැමදාම අතුල සහෝදරයා ඉන්නවා. ප්‍රශ්න එනකොට ඒව ලියා ගන්නවා. ඊට පස්සේ අපේ අමාත්‍යාංශ වලට අපේ හරි තැනට අපි ඒවා නජිත් සහෝදරයා ඒව සම්බන්ධීකරණය කරලා දෙනවා. මොකද අපි දන්නවා මේ වෙලාවේ ඒක අපිට අවශ්‍යයි කියලා හැම කෙනාම Tamanට පුළුවන් හැමදේම හැමදාම කරන තැනක් බවට මෙන්න මේ බොරැල්ල නම් විශේෂ වෙන්නේ හැමදාම මම කියන්නේ බොරැල්ල විශේෂ වෙන්නේ අපේ තියෙන ශක්තිය මෙතන වෙන තැන් වලට වඩා වෙනස්. ඇත්තටම වැඩ කරන්න කැමති පිරිසක් මෙතන ඉන්න නිසා. ඉතින් දැන් ඉස්සරහට මොකද්ද වෙන්න තියෙන්නේ? මම හිතන්නේ අපේ හේමන්ත සහෝදරයා, ලක්මාලි සහෝදරී, නජිත් සහෝදරයා රටේ තියෙන තත්ත්ව ගැන කතා කරා. හේමන්ත සහෝදරයා වගේ සහෝදරවරු අපිට මෙන්න මේ දාසරේ අපේ කණ්ඩායමේ ඉන්නවා. ඒකත් කියන්න ඕනේ. ඇත්තටම ජාතික ජන බලවේගයේ අපේ විශේෂත්වය තමයි අපේ කණ්ඩායම, අපේ ටීම් එක. මම දන්නවා අල්විස් සහෝදරයයි අද ඉන්න ඔක්කොමල මාව විශේෂ කරගෙන ටිකක් අද කතා කරා. ඒක හරි. හැබැයි අපේ ඇත්ත ශක්තිය මොකද්ද සහෝදරයා? අපේ ඇත්ත ශක්තිය තමයි අපේ ටීම් එක. මොකද මෙතන ඉන්න අපේ බොරැල්ලේ ටීම් එක, අපේ ආසන පහේම ඉන්න ටීම් එක අපි දන්නවා අපි එකිනෙකාට වග වෙනවා කියලා. අපිට එහා පැත්තේ ඉන්න එක්කෙනාව අපිට ෂුවර් යන තැන කියනවා. අපිට තියෙන්නේ ලිස්ට් එකක් නෙවෙයි, ලයිස්තුවක් නෙවෙයි. අපිට ඉන්නේ ටීම් එකක්. ජාතික ජන බලවේගයේ ඉන්නේ ටීම් එකක්. ඒ ටීම් එකත් එක්ක තමයි අපි වැඩ කරන්න ලෑස්ති. ඉතින් අපි ඡන්දයට කලින් අවුරුදු ගාණක් තිස්සේ වැඩ කරා. දැන් ඡන්දයක් වෙලාවෙත් අපි අවුරුදු ගාණක් අපි වැඩ කරන්න ලෑස්ති. ඉන් එහාට මම හිතන්නේ ඉන් එහාට වෙන්න ඕන දේ ගැන තමයි අපිට දැන් හිතන්න ඕනේ. අපි දන්නවා නගර සභාව කියන්නේ අපි හැම කෙනාම නගර සභාවක් හා නගර සභාවෙන් ලැබිය යුතු සේවාවන් ගැන හිතනකොට අපිට හිතේ තියෙන පොඩි පිළිකුලක්. එච්චර ලොකු පැහැදීමක් නැහැ. අපි හැමදාම හිතනවා වැඩක් කරන්න ගියාම පොඩි සල්ලි ගාණක් පොකට් එකේ දාගෙන, පර්ස් එකේ දාගෙන, හෑන්ඩ් බෑග් එකේ දාගෙන නැත්තම් දන්න කරන එක්කෙනෙක් ලව්වා කරගන්න පුළුවන් වැඩක් කියලා හිතාගෙන. ඒ කියන්නේ අපිට ඩිරෙක්ට්ලි අපේ වැඩේ කරගන්න බැරි තත්වයකට මේ නගර සභාව පත් වෙලා තියෙනවා සුරේෂ් සහෝ. ඇයි එහෙම වෙන්නේ? නගර සභාවක් කියන්නේ අපිට උපතේ සිට අපි නැති වෙන දවස් දක්වා අපිට අවශ්‍ය සියලු සේවාවන් ලබා ගත හැකි තැනක්. ඒක අපිට විවෘත විදිහට හැම කෙනාටම ඉතාමත්ම පහසුවෙන් ඇක්සස් කරන්න පුළුවන් විදිහට තියෙන්න ඕන තැනක්. නැත්තම් සල්ලි තියෙන කෙනාට විතරක්, නැත්තම් පොඩි ගාණක් කවුරු හරි ගෙනවන කෙනාට විතරක් තියෙන තැනක් නෙවෙයි. අපේ මේ තියෙන සේවාවන් නගර සභාවේ පහසු වෙන්න ඕනේ. හැබැයි මේ තියෙන දූෂණය, වංචාව අපි දන්නවා හැමතැනම තියෙනවා කියලා. අපි දන්නවා ඕගොල්ලොම අවුරුදු ගණනාවක් තිස්සේ දන්න කරන ගමේ මේ බොරැල්ලේ වුණත් නේද අල්විසහෝ පත් කරගත්ත മന്ത്രීන් ගැන ආයේ මම අලුතින් ඕගලන්ට CV කියන්න දෙන්න ඕනේ නැහැ. මෙතන ඉන්න පිරිස දන්නවා. රෝද දෙකේ අය රෝද හතර කරගත්ත විදිහ, තට්ටු දෙකේ අය තනි තට්ටුවේ කට්ටිය තට්ටු දෙක කරගත්ත විදිහ මේ ආයේ අලුතින් කියන්න ඕන කතා නෙවෙයි. අපි දන්නවා මත්ද්‍රව්‍ය කුඩු මේ හැමදේම තමන්ගේ ව්‍යාපාර බවට පත් කරගත්ත දේශපාලඥයෝ තමයි අවසානයේ අපේ මිනිස්සු මහජන නියෝජිතයා කියලා අපි පත් කරලා යවුවේ. දැන් ඒ කාලේ ඉවරයි. මොකද මහජන නියෝජිතයා කියන පුද්ගලයා මොන වගේ චරිතයක් වෙන්න ඕනද කියන එක මම හිතන්නේ මේ වෙනකොට අපි හැම කෙනාටම තේරෙනවා. අපිට අපේ ප්‍රශ්න වලට මැදිහත් වෙන සහකම්පනයක් තියෙන ඇත්තටම නායකත්වයක් දෙන ඒ වගේ පිරිසක් තමයි ගංගා සහෝදරය අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ පිරිසක් නෙවෙයිද ජාතික ජන බලවේගයේ මේ කණ්ඩායමේ ඉන්නේ. මම හිතන්නේ එහෙම පිරිසක් තමයි අපිට ඉන්නේ. මේක තමයි අපේ ශක්තිය. දැන් මේ පිරිසට ශක්තිය දෙන්න අපේ ගමේ හැම කෙනාම එකතු වෙන්න ඕනේ. ඉතින් ඉස්සර තියෙන අපේ මහමැතිවරණය හරි ජනාධිපතිවරණය වගේ නෙවෙයි මේ පොඩි ඡන්දේ. ඇඳුම් කමට ලෙන්ගතු කමට ඡන්ද දෙන්න ඉඩ තියෙනවා. සහෝදරී අන්න අර කඩේ අයියාගේ පුතා මෙදා සැරේ ඉල්ලන්න. නැත්තම් අර අක්කගේ දුව තමයි මෙදා සැරේ ලයිස්ට්ුවේ දාලා තියෙන්නේ. අපි යාට මෙදා සැරේ ඡන්ද දෙමු. එහෙම හිතාගෙන තමයි ප්‍රතිපත්තියක් ගැන හිතන්නේ නැතුව ඇත්තටම කණ්ඩායම ගැන හිතන්නේ නැතුව ඡන්ද දෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපි දන්න කරන හැම කෙනාට විශේෂයෙන්ම අද දවසේ එකතු වෙලා ඉන්න හැම කෙනාම කියන්න ජාතික ජන බලවේගයට මාලිමාවට මේ වෙලාවේ කතර ගහන්න කියන. මොකද මාලිමාව තමයි කණ්ඩායමක් හැටියට රජයේ තියෙන ක්‍රියාපිළිවෙත ඉස්සරහට ගෙනියන්න පුළුවන් එකම එක පක්ෂය කියලා. අපිට ආයේ chance ගන්න බෑ.
අවුරුදු 75ක් තිස්සේ අපි chance ගත්තා. ඒ chance අරගෙන පත් කරගත් නායකයෝ කරලා තියෙන උපරිමය තමයි ඔබයි මායි අද මේ කොළඹ නගරයේ දකින්නේ. ඒගොල්ලෝ අවුරුදු 75ක් තිස්සේ කරලා තියෙන උපරිමය හොඳම ටික තමයි අද මෙතන තියෙන්නේ. බිලියන 30ක් වගේ ඉතාමත්ම දැවැන්ත ආදායමක් තියෙන මෙන්න මේ කොළඹ නගර සභාව අපි හිතනවා ජාතික ජන බලවේගයේ නායකත්වයක් යටතේ අපිට මෙන්න මේ නගරේ හැම කෙනාටම සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් නගරයක් බවට අපිට පත් කරන්න පුළුවන්. අපි දන්නවා මේ නගරේ තියෙන ගැටලු වලට ප්‍රශ්න වලට විසඳුම් හොයනකොට රුපියල් 1000කින් කරගන්න තියෙන ඒ ප්‍රොජෙක්ට් එකට රුපියල් 900ක් යන්නේ කොහෙටද? පොකට් එකට 100යි වැඩේට යන්නේ. ඉතින් වැඩේ කෙරෙන්නේ නැහැ. එහෙම අපිට තවදුරටත් කරන්න ඕනේ නැහැ. මේ තියෙන මුදලින් මේ තියෙන අපේ ප්‍රතිපාදන වලින් අයවැයෙන් වෙන් වෙලා තියෙන මුදල් වලින් අපිට මේ නගරේ හදන්න පුළුවන්. හැබැයි වේදිකාවලට ඇවිල්ලා බොරු කියලා යන්න බෑ සහෝදරි. ඒක එක දවසකින් කරන්න බෑ. මාස දෙකකින් තුනකින් කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. අපිට කරන්න පුළුවන් දේවල් මම දැන් කියන්නම්. අපිට මේ තියෙන දූෂිත පාලනය, ඒ දූෂිත නිලධාරීන්, ඒ දූෂණයේ තියෙන ඒ පරිපාලනය අපිට වෙනස් කරන්න පුළුවන්. ඒක පටන් ගන්න පුළුවන්. එතනින් පටන් ගත්තම ඉතුරු ටික අපිට ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. අර 159 පාර්ලිමේන්තුවට ගියන් පස්සේ කරපු වෙනස වගේම මෙන්න මෙතන අපේ නගර සභාවට අපි ගියාම එතන ඇති කරන වෙනසෙන් ඉක්මනටම අපිට වෙනස්කම් ටිකක් බලා ගන්න පුළුවන්.